ඔයා කරන මේ සේවයට ආර්ථික වශයෙන් පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බ මට ඒක සාමාන්‍යයෙන් යටහත් තත්ත්වයට දැන්පත් වෙමින් තියෙනවා. ඒ වගේම මේ ආකර්ෂණයත් අර කියනවා වගේ මේක ඒ විදිහටම තියෙනවා. ඒ කියන විදිහටම ඔයා කියන විදිහට මේ ආකර්ෂණය ඒ වගේම තියෙන අනිත් අයගේ. පොලිසියෙන් අතට කරත් දැන් මගේ අඩුපාඩු වැරදි තිබ්බත් මේ යන්න කියලා කියනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. මිනිස්සුත් එහෙමයි. හොඳ පිළිගැනීමක් තියෙනවා. හිතා ගන්න බැරි තරම් ගුණයක් තියෙනවා මේ යන්තරේ. මම මෛත්‍රී භාවනාව හැමදාම කරනවා පහන තියලා ඉවරලා විනාඩි 10ක් වගේ. ඒ කියපු විදිහම වතාවක් ටික කරගෙන මම යනවා. ඔයා මේ කරන සේවයට ගොඩාක් පිං අයියා. බොහොම ස්තුතියි එනවා. මම කෝල් එකක් ගත්තා මේ ආන්සර් කරන්න දෙන්න තමයි මේ මැසේජ් එකක් දැම්මේ. අයියා මේ කරන සේවයට ගොඩාක් පිං ඔය මිනිස්සු වනම් කිව්වට අපි මේ යන්ත්‍රේ දාපු මිනිස්සු වශයෙන් අපි දන්නවා මේකේ සත්‍යතාවය. මන්ට යන්ත්‍රේ දාන්නවත් අඩුම සල්ලි තිබ්බේ නැහැ. ඒ ගාන මම එකතු කරගෙන ඔයා විශ්වාස කරලා ඒ සල්ලි දාලා මට අද ගොඩ ගියා මං. ඔයාලට බොහොම පිං සිද්ධ නා අයියා මේ කරන උදව් උපකාර වලට. ගොඩාක් පිං අයියා. මං එන තියනවා. ඇටිනේ අපෙන් දාගත්තු කට්ටිය තමයි ප්‍රතිඵල දාන්නවා කියලාම ඔයවල තියෙන්නේ. හරිට ඒ නිසා හිතනවා ගොඩක් හොඳයි ඉතින් ඒවා දාගන්න පුළුවන් අය පෙර වාසනාවන්තකාරයෝ ගන්නවා. මේවා පිටින් ගන්න බෑ කොහෙන්වත්. හරිට එනවා දරුවන් සම්මයි. මම මේ ගලේ වලින් කතා කරන්නේ. ඒක මොකද්ද ගත්තේ සුරේ රාතරන් එකද ශාසන රාජකද? හෙන රාජික. මොකෝ තාත්තේ දැන්? මං අර දේවාලේ වැඩ කරන්න එහෙම බැරුවනේ හිටියේ. දැන් ඊට පස්සේ නම් දේවාලේ වැඩ එහෙම කරා. වැඩ එනවද දැන්? වැඩ ආවා මම දැන් මේ ටික දවසකට වැඩ නවත්තලා තියෙන්නේ. මොනවද ඔයාලට සුරේ දැම්මට පස්සේ වුණ වෙනස්කම් ටික? අසනීපකම් එහෙම කොහොමද? ඒව නම් ඔක්කොම හොඳ වුණා. කකුල් අර මේ ඇවිදින්න බැරිව තිබ්බේ එහෙම ඔක්කොම හොඳ වුණා. වෙනසක් තියෙනවද නේ? ඔව් සතියක් යන්න කලින් හොඳ වුණා. සුරේ දාලා මේ නැගිටින්න බැරුව අර ඇවිදින්න බැරුව දේවාලෙට යන්න හිත දෙන්නේ නැතුව කරන ඒවා හරියන්නේ නැතුව එහෙමනේ තිබ්බේ. ඒ ටික හරි ගියා. සතියක් යන්න කලින්. භාවනාව කරනව නේද? ඔව් භාවනාව කරනවා උදේට එහෙම. හොඳයි. හැමදාම භාවනාව කරන්න. එතකොට තව හරියනවා. තම භාවනා කරන තමයි හොඳ ඒකේ. ඔව් භාවනා කරන බැල්ම වැඩි වෙනවා. වෙන මොනවද ලැබුණේ ආකර්ෂණය කියන්නේ මොනවද ඔයගොල්ලෝ උනේ? ආකර්ෂණ ඉතින් ගොඩක් හොඳට තියෙනවා. ඒ තමයි. ඒ විතරද? ලැබීම පැත්තේ?